සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ජුවම් සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 40 වන වගන්තියේ සිට 52 වන වගන්තිය දක්වා යේසුස් වහන්සේගේ වචන ඇසූ කල සෙනගගෙන් සමහරු මොහු සැබවින්ම ඒ දිවසිවරයානෝ යැයි කීහ. අන් සමහරු මේ ක්‍රිස්තුස් යැයි කීහ. තවත් සමහරු ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන්ද? ක්‍රිස්තුවරයාණන් දාවිද්ගේ වංශයෙන් දාවිත් විසූ ගමවන බෙත්ලෙහෙමෙන් වඩින බව ශුද්ධෝ ලියවිල්ලෙහි ලියා නැද්දැයි ඇසූහ. මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේය. ඔවුන් අතුරින් සමහරෙක් උන්වහන්සේ අල්ලා ගන්නට සිතූහ. එහෙත් කිසිවෙක් උන්වහන්සේ පිට අත් නොතැබූහ. ඉක්බිති මුරසේවකයෝ නායක පූජකයන්ද පරිසිවරුන්ද වෙතට පෙරලා පැමිණියහ. ඔව්හු ද නුඹලා ඔහු නොගෙනාවේ මන්දැයි ඇසූහ. කවර මිනිසෙක්වත් මෙසේ කතා කර නැතැයි මුරසේවකයෝ පිළිතුරු දුන්හ. පරිසිවරු පිළිතුරු දෙමින් එසේනම් නුඹලාත් මුලා වූවාහුද? ප්‍රධානීන්ගෙන්වත් පරිසිවරුන්ගෙන්වත් කිසිවෙක් ඔහු විශ්වාස කළාද? ව්‍යවස්ථාව නොදත් මේ සෙනග සාපලද්දෝ යැයි කීහ. ඔවුන්ගෙන් එක්කෙනෙක් වූ මීට පෙර උන්වහන්සේ වෙත ගිය නිකදේමුස් කතා කොට පළමුකොට යම් මිනිසෙක්ගෙන් කරුණු නොවිමසා ඔහු කරන්නේ කුමක්දැයි තේරුම් නොගෙන අපේ ව්‍යවස්ථාවට අනුව ඔහු විනිශ්චය කළ හැකිදැයි ඔවුන්ගෙන් ඇසීය. ඔහු පිළිතුරු දෙමින් ඔබත් ගලීලයෙක්ද? ගලීලයෙන් දිවසිවරයෙක් කෙන්නේද කියා සොයා බලන්නයි කීහ. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.